ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරේ මහවැලි ගඟ හරස් කරමින් නැගී සිටින යෝධයෙක්. උසින් අඩි 400ක්, දිගින් මීටර් 520ක්. මේ නිකම් කොන්ක්‍රීට් කන්දක් නෙවෙයි. මේ මිනිසා සහ සබාදහම අතර ඇති වූ අපූර්ව ගනුදෙනුවක්. ඒ තමයි වික්ටෝරියා වේල්ල. නමුත් ඔබ මොහොතකට හෝ සිතුවද සාමාන්‍යයෙන් අපේ ගෙදර පොඩි කොන්ක්‍රීට් කණුවක් දාන්නත් අපි යකඩ කූරු ඕන තරම් පාවිච්චි කරනවා. එහෙනම් කොහොමද මෙච්චර විශාල ජලකඳක් දරාගෙන ඉන්න මේ මහා වේල්ල යකඩ කූරු පාවිච්චි නොකර හැදුවේ? ඉංජිනේරු විද්‍යාවේ හාස්කම් බඳ වූ වික්ටෝරියා වේල්ලේ සැඟවුණු කතාව සහ මේ යම් හේකින් බිඳ වැටුණොත් ලංකාවට අත්වන ඉරණම ගැනයි මේ විමසුම. 1970 ගණන් වන විට ශ්‍රී ලංකාව මුහුණ දී සිටියේ බරපතල අරබුදයකට. එක පැත්තකින් ගොවිබිම් වේලිලා ගියා. අනෙක් පැත්තෙන් රටටම විදුලිය මත. මේ වෙලාවේ තමයි මහවැලි සංවර්ධන ව්‍යාපාරය රටේ ප්‍රධානම මාර්තුකාව වුණේ. වසර 30කින් කරන්න හිටපු මේ යෝධ ව්‍යාපෘතිය 1977 දී පත් වූ ජේ.ආර්. ජයවර්ධන රජය විසින් කඩිනම් මහවැලි ව්‍යාපාරය යටතේ වසර 6කින් නිම කරන්න තීරණය කළා. මේ සඳහා රුපියල් මිලියන 9000ක යෝධ පිරිවැයක් දරුවේ බ්‍රිතාන්‍ය රජයයි. එය බ්‍රිතාන්‍ය රජය විසින් වෙනත් රටකට ලබා දුන් විශාලතම පරිත්‍යාගය ලෙස ඉතිහාසගත වනවා. ඒ ගෞරවය පිණිස බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජින සිහිවීමට මෙම වේල්ල නම් කරනු ලැබුවේ වික්ටෝරියා වේල්ල ලෙසයි. බැල්ෆෝර් බීට් සහ එඩ්මන්ඩ් නටාල් වැනි ලෝක ප්‍රකට සමාගම්වල දායකත්වයෙන් 1978 දී මෙහි වැඩ ආරම්භ කරනු ලැබුවා. අපි දැන් එමු කතාවේ වැදගත්ම තැනට. ඇත්තටම වික්ටෝරියා වේල්ල හැදුවේ යකඩ නැතුවද? ඔව්. වේල්ලේ ප්‍රධාන බඳ නිර්මාණය කර ඇත්තේ යකඩ කුරු රහිත මාස් කොන්ක්‍රීට් තාක්ෂණය. කොන්ක්‍රීට් කියන්නේ තෙරපීම් වලට පුදුම විදියට ඔරොත්තු දෙන දෙයක්. හැබැයි ඇදීම් වලදී එය දුර්වලයි. ඉතින් අපි සාමාන්‍යයෙන් යකඩ දාන්නේ මේ ඇදීම් පාලනය කරන්න. නමුත් වික්ටෝරියා වේල්ලේ හැඩය විශේෂයි. මෙය දිත්ව වක්‍රමය ආරොක්කු වේලක්. සරලව කිව්වොත් බිත්තරයක් වගේ. ඔබ බිත්තරයක් අතටගෙන මුළු අතින්ම තද කරත් එය බිඳින්න බෑ. මොකද එහි ආරොක්කු හැඩය නිසා පීඩනය වටේටම බෙදිලා යනවා. වික්ටෝරියා වේල්ලත් ඒ වගේමයි. ජලාශයේ මෙගාටොන් ගණනක ජල පීඩනය වේලේ වක්‍ර හැඩය හරහා උරාගෙන එය දෙපස ඇති කළුගල් පර්වත වෙත තල්ලු කරනවා. මේ නිසා වේල්ලට එන්නේ තෙරපීම් බලයක් පමණයි. ඇදීම් බලයක් එන්නේ නැහැ. අන්න ඒ නිසා යකඩ දැල් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ අපූර්ව හැඩය නිසා සාමාන්‍ය වේලක් හදනට වඩා 6 ගුණයක් අඩුවෙන් තමයි කොන්ක්‍රීට් මේ සඳහා වැය වෙලා තියෙන්නේ. නමුත් මේ ගොඩ ගැනීම ලෙහෙසි පහසු වුණේ නැහැ. මුලින්ම ගඟ හරවන්න උමම් මාර්ග හදන්න සිද්ධ වුණා. ඊළඟ ලොකුම අභියෝගය උනේ කොන්ක්‍රීට් රස්නේ. මෙච්චර විශාල කොන්ක්‍රීට් ප්‍රමාණයක් එකවර දානකොට රසායනික ප්‍රතික්‍රියාවක් නිසා විශාල උෂ්ණත්වයක් පිට වෙනවා. එය කොන්ක්‍රීට් පුපුරන්න හේතුවක්. මේකට ඉංජිනේරුවන් විසඳුමක් හෙව්වා. ඒ තමයි අයිස්. ඔව්, ඔබට ඇසුණ විදිය හරි. වේල්ල හදන වැඩබිමේ විශාල අයිස් යන්ත්‍රාගාරයක් තිබුණා. කොන්ක්‍රීට් අන වතුර වෙනුවට දැන් මේ තලාගත් අයිස්. මේ නිසා කොන්ක්‍රීට් එක සිසිල්ව තියාගන්න ඔවුන්ට හැකියාව ලැබුණා. ඒ වගේම වේල්ල රැඳී තිබෙන ගල් පර්වත ශක්තිමත් කරන්න ග්‍රවුටින් තාක්ෂණය පාවිච්චි කළා. පොළව ගැඹුරට විදලා අධි පීඩනයකින් සිමෙන්ති එන්නත් කරලා පාෂාණ තනි ඒකකයක් බවට පත් කරා. වික්ටෝරියා යනු හුදෙක් තාක්ෂණික ජයග්‍රහණයක් පමණක් නොවේ. එය මිනිසුන්ගේ කඳුළු මතින් ඉදිවුවක්. මේ මහා ජලකඳ පුරවන්න පැරණි තෙල්දෙණිය නගරය සම්පූර්ණයෙන්ම බිලි දෙන්න සිද්ධ වුණා. Taman ඉපදුන ගෙවල්, දුවපැන සෙල්ලම් කළ මිදුල්, පන්සල්, පාසල් සදහටම වතුරට යට වුණා. රටේ අනාගතය වෙනුවෙන් මේ මිනිස්සු නිහඬවම ඒ මහා පරිත්‍යාගය සිද්ධ කළා. අදටත් දැඩි නියඟයක් ආවිට වික්ටෝරියා ජලාශය හිඳෙනවා. එවිට දිය යට සැඟවුණු පැරණි තෙල්දෙණිය නගරය, පන්සලේ බුදු පිළිම සහ පරණ පාලම නැවත මතුවෙනවා. එය හරියට අතීතය විසින් වර්තමානය දෙස බලා සුසුම් හෙළනවා වෙනවා. මේ තාක්ෂණය කොතරම් විශිෂ්ට වුවත් ස්වභාව දහම ඉදිරියේ ඕනෑම දෙයක් අවිනිශ්චිතයි. යම් හේයකින් වික්ටෝරියා වේල්ල බිඳ වැටුණොත් ශ්‍රී ලංකාවට කුමක් සිදු වේවිද? එය හුදෙක් ගම් වතුරක් පමණක් නොවනු ඇත. වික්ටෝරියා පිහිටා තිබෙන්නේ මහවැලි ගඟේ ඉහළම කොටසේ. මේ කැඩී ගියහොත් මේ යෝජ ජලකඳ, එනම් ඝන මීටර මිලියන 722ක් පමණ වන ජලකඳ ෂණිකව පහළට කඩා වදිනවා. එහි පළමු බිල්ල වන්නේ ඊට පහළින් නැති රන්දෙනිගල වේලයි. වික්ටෝරියා වේලේ ජර පහර දරා ගැනීමට රන්දෙනිගලට නොහැකියි. එය කැඩී යාම හෝ උතුරා යාම අනිවාර්යයි. ඒ සමගම ඊට පහළින් නැති රන්ටැඹේ ජලාශයක් සුණු විසුණු වී යනු ඇත. මෙය ඩොමිනෝ බලපෑමක් වෙනවා. මෙම මහා ජලකඳ මහියංගනය, මිනිපේ ඇතුළු පහත් බිම් සියල්ල ගිලගනු ඇත.
මහවැලි ඩෙල්ටාව දක්වා විශාල භූමි ප්‍රදේශයක් සිතියමින් නැකී යාමේ අවදානමක් පවතී. එමෙන්ම ජාතික විදුලි බල පද්ධතියට ලැබෙන මෙගාවොට් 210ක ධාරිතාව අහිමි වී මුළු රටම අඳුරේ ගිලී යනු ඇත. මේ සිතන්නටවත් අකමැති බිහිසුණු සිහිනයකි. කෙසේ වෙතත් ඉංජිනේරුවන් පවසන්නේ නිසි නඩත්තුව සහ ආරක්ෂිත ක්‍රමවේද නිසා එවැනි අවදානමක් ඉතාමත් අවම බවයි. ස්වයංක්‍රීය වාන්දොරටු 8ක් මගින් ඔලිම්පික් තටාක 3ක වතුර තප්පරයකදී පිට කරමින් වේල්ල ආරක්ෂා කිරීමට එය සමත් වෙනවා. අද අපි විදුලි බංකාවක් යටට වී සුව පහසුව ඉන්නේ. අපේ කුඹුරු වලට වතුර ලැබෙන්නේ එදා දහදිය හෙළු කම්කරුවන්ගේ සහ ගම්බිම් අහිමි වූ ජනතාවගේ කැපවීම නිසා. වික්ටෝරියා වේල යන හොඳේ කොන්ක්‍රීට් බැම්මක් නොව ඒ ශ්‍රී ලංකාවේ අභිමානය සහ ත්‍යාගශීලී බවේ සදාතනික ස්මාරකය.